දවසක් ඒවා හැම දිනකටම ඉතින් ඔන්න විල් බොයි අලුත් මලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අලුත් මලුත් AI tool එකක් ගැන. මේක ඇවිල්ලා Google ලා රිලීස් කරපු tool එකක්. ඉතින් Gemini platform එක ඇතුලේ Flow platform එක ඇතුලේ තමයි මේ මොඩල් එක තියෙන්නේ. මොඩල් එකේ නම තමයි ඔයාලා හැමෝම දන්න Omni කියන මොඩල් එක. ඉතින් Omni එකේ light version එක නැත්නම් flash version එක තමයි අපිට දීලා තියෙන්නේ තාම. ඉතින් ඇත්තටම ඕන දැන් රිලීස් කරලා තියෙන Omni series එක ඒ විතරක් නෙමෙයි Omni එකත් එක්ක තව tools ගොඩක් Gemini එක ඇතුලේ නැත්නම් Flow tool එක ඇතුලේ රිලීස් කරලා තියෙනවා. ඒ tools ඔක්කොම මොනවද කියලා මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයා normally දැන් Flow එකට ගියාම මෙන්න මේ වගේ dashboard එකක් පෙන්වනවා. මෙතනින් next කියන එක click කරාට පස්සේ ඔයාලට පල්ලෙහාට scroll down කරලා continue වලට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න මේ වගේ අමුතුම platform එකක්. ඉතින් මෙතෙන්දී project එක start කරාට පස්සේ වෙනද වගේ නෙමෙයි මම ඔයාලට පෙන්වන්නම්. මෙතන මෙන්න මේ විදිහට welcome to Google Flow කියලා එයාලගේ අලුත් tool ටික කියලා පෙන්වන්න පටන් ගන්නවා. මෙතන see what new කියන එක click කරන්න ඕන. එහෙම click කරලා ඊට බලා ගන්න පුළුවන් වෙන්න එයාලා Gemini Omni Flash කියන model එක අපිට introduce කරා කියලා වෙන්න මේ විදිහට පොඩි note එකක් කියලා තියෙනවා. ඉතින් ඇත්තට මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා මම ඔයාලට පෙන්වන්නම්. ඒට අමතරව මෙයාලා තව tools ටිකක් release කරලා තියෙනවා. ඒ තමයි ඔයාට characters දැන් use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා use කරන characters ඔයා design කරන characters ඔයාගේ videos වලට character consistency එක තියාගෙන ඔයාට characters use කරලා videos හදා ගන්න පුළුවන්. ඒ character එක use කරලා වෙන තැන් වලදී ඒ කියන්නේ consistency character එක තියාගෙන ඔයාට location වෙනස් කර කර ඕන තරම් videos හදා ගන්න පුළුවන්. ඉතින් YouTube videos හදන reels හදන ඔයාට මාර වැදගත් වෙයි කියලා හිතනවා ඒ tool එක. ඊට අමතරව ඔයාට ඉස්සරහට බලා ගන්න පුළුවන් තව tool එකක් තියෙනවා. Flow ලගේ agent කියන tool එක. ඉතින් agent කියන්නේ මොකක්ද? ඉතින් ඔයා normally AI tool එකක් use කරද්දී වෙන්නේ ඔයා දෙන commands වලට ඔයා දෙන prompts වලට මේ AI එක reactions කරනවා. ඒ කියන්නේ output එකක් දෙනවා. හැබැයි agent කෙනෙක් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. agent කෙනෙක් කියන්නේ හරියට assistant කෙනෙක් වගේ. ඔයා කියන හැමදේම කරනවා වෙනුවට ඔයාට assistant කෙනෙක් කියලා ඔයාගේ වැඩ භාගයක් බාරගෙන එයාට අපි design කරාට පස්සේ එයා ඔයාගේ වැඩ ටික කරලා දෙනවා. ඉතින් මේක තාම තියෙන්නේ start එකේ. ඉතින් ඔයාලට ඉස්සරහට මේකේ fine tune කරපු model එකක් බලා ගන්න පුළුවන් agent එක use කරන්නේ කොහොමද කියලා. ඊට අමතරව ඉස්සරහට videos වලදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද agent එක use කරන්නේ කියලා. ඒ වගේම තව tool එකක් ඇවිල්ලා තියෙනවා මෙයාලා. ඔයාලට පුළුවන් මේ tools ඔක්කොම වගේම එයාලා තව tools ටිකක් දාලා තියෙනවා. එයාලගේ platform එකක් තියෙනවා. ඒක තමයි Play Store වගේම tool platform එකක් තියෙනවා දැන් Gemini එක Flow කියන platform එක ඇතුලේ. ඔයාලට කිව්වොත් බලා ගන්න පුළුවන්. ඒක ඇතුලේ image edit කරන ඒවා 3D models හදන විදිහ ඒ වගේ එක tools බාර ගන්නක් වලට බෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ tools ඔක්කොම use කරන්න පුළුවන් වට සමහර tools paid. හැබැයි සමහර tools තියෙනවා ඔයාට free use කරන්න පුළුවන්. ඉතින් ඉස්සර වගේ නෙමෙයි සෑහෙන advanced දේවල් ටිකක් මේ වෙද්දි Flow එයාලගේ platform එකට integrate කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තව එකක් තමයි ඔයාට පුළුවන් ඔයාගේ avatar එකක් හදා ගන්න පුළුවන් Gemini AI model එක ඇතුලේ. Flow platform එක use කරලා ඔයාගේ image එක දීලා ඔයාට ඔයාගේම avatar එකක් හදා ගන්න පුළුවන්. මේ avatar එක ඔයාට ඕන විදිහට ඔයාගේ videos වල use කරන්නත් පුළුවන්. ඉතින් බලන්න කොච්චර advanced දේවල් දැන් simply මේ Flow platform එක ඇතුළේ අපිට කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාට platform බර ගානකට යන්න ඕන දේවල් එක platform එකක් ඇතුළේ දැන් හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට character කෙනෙක් නැත්නම් avatar කෙනෙක් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා යාළුවා මෙතන mention කරලා නැහැ. ඒක තමයි ඔයාට දැන් පුළුවන් මම මෙතනින් පෙන්නනවා මෙතන plus mark එකේ බෝඩ පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් මෙතන voices කියලා එකක් තියෙනවා. මේ voices කියන්නේ ඔයාට මේ වෙද්දි Google Flow එකට ගිහිල්ලා ඔයාට කැමති voice එකක් මෙතන select කරලා ඕන තරම් voice overs හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මෙතනින් create new voice ගිහිල්ලා ඔයාට කැමති voice name එකක් දීලා ඔයාට කැමති voice performance එක type කරලා කියන prompt එකකින් ඔයාට පුළුවන් ඔයාට ඕන voice එක මොකක්ද මොන වගේ voice එකක්ද ඔයාට ඕන මොන වගේ බරහනක්ද female voice එකක්ද එයා මොනවද කතා කරන්න ඕන එයාගේ ඒ කියන්නේ ඔයාට voice එකක් design කරන්න පුළුවන්. ඒ කියන්නේ character එකක් design කරන්න පුළුවන්. මේක සරලව මම කිව්වට මේක මාර ඇඩ්වාන්ස් වැඩක්. හැබැයි ඔයාට පුංචි බොක්ස් දෙකක දේවල් දෙකක් ටයිප් කරලා ඔයාට පුළුවන් ලස්සන වොයිස් ඕවර් එකක් හදාගන්න. ඒක ඔයාට අනන්‍ය විදිහට ඔයාගේ වොයිස් ඕවර් එකක් ඔයාට මෙතනින් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා normally මෙතනින් හදලා ඉවරලා සේව් දුන්නාට පස්සේ ඔයාට අහපව් ගිහිල්ලා ඔයාගේ වොයිස් ඕවර්ස් හදද්දි ඔයාට මෙතනින් ඔයාගේ වොයිස් ඕවර් එක පෙන්වනවා. ඔයාට පුළුවන් ඒක සිලෙක්ට් කරලා ඔයාගේ prompt එක දීලා ඔයාගේ script එක දීලා ඔයාට වොයිස් ඕවර්ස් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ tools බර ගානක් දැන් Flow platform එක ඇතුලේ තියෙනවා. හරි. අපි දැන් බලමු මේ කියන Omni අපි මුලින් කතා කරපු Google ලා රිලීස් කරපු Gemini රිලීස් කරපු Omni model එක අපි කොහොමද use කරන්න කියලා. ඉතින් example එකක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්.
මේ තියෙන අපි already Omni use කරලා හදපු videos. ඉතින් ඔයාලට normal වගේ platform එකකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අලුතින් Omni Flash කියන model එකත් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. හැබැයි Omni Flash කියන model එක use කරනවා නම් ඔයා Pro plan එක ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට Gemini ලගේ Pro plan එක ගන්න එච්චර අමාරු නැහැ. ඒක ගෙවලම ගන්න ඕන නැහැ. ඔයාලට අපේ videos බලුවොත් මේ channel එකට ගිහිල්ලා Evilberg channel එකට ගිහිල්ලා බලන්න ඕන තරම් videos තියෙනවා Gemini free use කරන විදිහ ගැන. Pro plan එක ඔයාලට free ගන්න පුළුවන්. ඉතින් මේකත් එහෙම ගත්ත account එකක් ගන්න. මේ විතර Omni select කරලා ඔයාලට මෙතනින් seconds ගන්න දෙන්න පුළුවන්. Omni series එකේ විශේෂත්වය තමයි එයාගේ videos මාර advanced quality. මොකද එයාගේ cinematic shots එහෙම මාර clear. VO3 වගේ නෙමෙයි. ඒ වගේම අනිත් දේ තමයි මෙයාලගේ duration එක 10 seconds දක්වා වැඩි කරලා තියෙනවා. ඒක මාර දෙයක්. මොකද ඔයා දන්නේ දැන් Facebook monetization ඒ වගේ 8 seconds වලින් එහාට තමයි AI video එකක් තියෙන්න ඕන. 10 second වත් අඩුම තියෙන්න ඕන monetization හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන් දුවාට 10 second video එකක් generate කරන්න පුළුවන් credit 30යි ඔයාට යන්නේ. ඉතින් ওই විදිහට generate කරපු video මම පෙන්නන්නම්. ඉතින් අපි මේ තියෙන්නේ Flow platform එක use කරලා VO3 model එක use කරලා හදපු video එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ පුංචි අවුල් ටිකක් තියෙනවා. හැබැයි මේ තියෙන්නේ Omni කියන platform එක use කරලා අපි හදපු video එකක් බලන්න. මේකට දෙකටම දීලා තියෙන එකම prompt එක මම ඔයාලට පෙන්නනවා. මේ prompt එකමයි මේ දෙකටම දීලා තියෙන්නේ. ඉතින් මේකෙත් මේ prompt එකමයි තියෙන්නේ. මේ බලන්න එකම prompt එක. හැබැයි video එක මාර clear Omni එකේ. මේ තියෙන්නේ අපි Omni එකෙන් generate කරපු එකට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා Omni එකෙන් video එකක් generate කරාට පස්සේ ඔයාලට Omni එක use කරලා ඒ video එකේ characters edit කරන්න, video එකේ edits කරන්නත් පුළුවන්. මෙතන prompt use කරලා. ඔයාලට prompt එකක් දුන්නා නම් මෙතනින් කෙලින්ම Omni Flash model එක ඇතුළේ video එක edit කරන්නත් පුළුවන්. හැබැයි තව පොඩි අවුලක් තියෙනවා. Omni series එක දැනට extend කරන්න බෑ video. VO3 එකේ පුළුවන් වුණාට Omni එකේදී ඔයාලට videos extend කරන්න බෑ. ඉතින් ওই විදිහට තමයි අපි Omni use කරන්නේ. ඉතින් මෙච්චර අමාරුවට නෙමෙයි VO3 use කරන ඕන කෙනෙක් Omni use කරන්නත් පුළුවන්. ඉතින් ඔය tools ටික තමයි මේ වෙද්දි Google ලා release කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේවා use කරන්න use කරන විදිහ ඔයාලට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම comments වලදී comment එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාලට help කරනවා. ඒ වගේම මේකේ වටින AI videos බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell button එකත් ඔබන්න. මොකද ඉස්සරහට මේ වගේ වැදගත් AI videos ගොඩක් එක්ක අපි ඔයා ගාවට එනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ Omni එක try කරලා බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.